දරුවෙක් නොමැතිවීම කාන්තාවකගේ අවාසනාවක්ද? ඇය වරදකාරියක්ද? ඔව්. මේක වරදකුත් නෙමෙයි, රෝගී තත්ත්වයකුත් නෙමෙයි. ඇත්තටම කියනවා නම් ඒක ලොකු අපහාසයක් වගේ දෙයක්. එහෙම කියලා කොහොමද සමාජයේ මේක පිළිගන්න ඕනේ? සියලුම ක්‍රම මගින් ඔබගේ ඒ සිහිනය සැබෑ කරගන්න පුළුවන්. ආයුබෝවන්. සුබ දවසක්. දරුවෙක් නොමැතිවීම කාන්තාවකගේ අවාසනාවක්ද? එහෙම නැත්නම් ඇය වරදකාරියක්ද? අද දවසේ අපි මේ කතා බහ ගෙන යන සූදානම් වෙන්නේ මේ දරුවන් නොමැතිකම හේතුවෙන් සමාජයේ වරදකාරියක් වූ ඇය වෙනුවෙන්. ඒ වගේම දෙමව්පියන් වීමට සිහින දකිනා සියලුම දෙනා වෙනුවෙන්. අද දවසේදී අපි සූදානම් වෙනවා දරු සිහින දකින ඔබ වෙනුවෙන් ඒ දරු සිහින සැබෑ කිරීම සඳහාම වෙන් වූ දිවයිනේ විශිෂ්ටතම වෛද්‍ය මඩුල්ලකින් හෙබි වගේම අති නවීන වෛද්‍ය පහසුකම් ඒ අංගෝපාංග වලින් සමන්විත වූ මිගමුව නවලෝක රෝහලේ සපල්‍යතා සහ IVF ඒකකයේ බාර ප්‍රධාන වෛද්‍ය අනෝමා ලියනගේ මහත්මියත් සමග කතා බහකට යෙදෙන ඔබ දුමියව මුලින්ම ආදරෙන් පිළිගන්නවා. මදසරු භාවය පිළිබඳව සමාජයේ තියෙන මේ දුර්මත දුරු කරලා නිවැරදි වෛද්‍ය ප්‍රතිකාර නැත්නම් මේ නිවැරදි වෛද්‍ය තොරතුරු ඔස්සේ කොයාකාරයෙන්ද මේ දරු සිහින සැබෑ කරගන්න පුළුවන් වෙන්නේ කියන එක පිළිබඳව අද දවසේදී අපි කතා කරන්න සූදානම් වෙලා ඉන්නවා. ඉතින් වෛද්‍යතුමියනි අපි පළවෙනි ප්‍රශ්නය වෙත යමු වුණොත් ඇත්තටම මේ මදසරු භාවය කියලා කියන්නේ රෝගී තත්වයක්ද? එහෙම නැත්නම් මේක ජානමය තත්වයක් කියලාද ඔබතුමිය කියන්නේ? ආයුබෝවන්. ඇත්තටම මේක ජානමය තත්වයක් මත ඇතිවෙන්නත් පුළුවන්. ඒ වගේම රෝගී තත්වයක අතුරු ආබාධයක් විදිහට සැදෙන්නත් පුළුවන්. හැබැයි මේ දෙකම නැතුව සාමාන්‍ය කෙනෙකුට වුණත් ඒ කිසිම දෙයකින් තොරවත් මදසරු භාවය කියන එක ඇති වෙන්න පුළුවන්. වෛද්‍යතුමියනි මේ බොහෝ දෙනෙක් හිතනවා 100%ක්ම කාන්තාවකගේ ප්‍රශ්නයක් තමයි මේ මදසරු භාවයට හේතුව කියලා. ඔව් ඇත්තටම 100%ක්ම මේ తත්වය පවතින්නේ ගැහැණු අයගේ පමණක් නෙවෙයි පිරිමි අයගෙත් වෙන්න පුළුවන්. අපි 100% විදිහට ගත්තොත් ගැහැණු අයටත් 50%ක් පිරිමි අයටත් 50%ක් වශයෙන් වෙන්න පුළුවන්. ඒ දෙදෙනාටම පමණක් ආවේනික දෙයක් වෙන්න පුළුවන්. ඒක නිසා මොනම වෙලාවකවත් අපිට ගැහැණු පාර්ශවයකට පමණක් ඒකට බ්ලේම් එකක් දෙන්න බෑ. ඔව් වෛද්‍යතුමියනි මේ බොහෝ වෙලාවට මේ දරුවෙකු ප්‍රමුඛ කරගත්ත සමාජයක්නේ දැන් තියෙන්නේ. ඉතින් මේ වගේ සමාජයක මදසරු භාවයට පත්වෙච්ච කාන්තාවකගේ සමහර වෙලාවට එයාට අනුකම්පාවක් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් එයා වෙනුවෙන් විවේචන එල්ල වෙන්න පුළුවන්. අංක එකටම තියාගන්න ඕනේ මානසික සෞඛ්‍ය කියලා අපිට හිතෙනවා. ඇත්තටම මානසික සෞඛ්‍ය කොයි විදිහටද මේ කාන්තාවන්ට බලපාන්නේ? ඔව් අනිවාර්යයෙන්ම ඒකත් එක්තරා තත්වයක තිබිය යුතු දෙයක්. මානසික මට්ටම කියන එක දරුවෙකු පිළිසිඳ ගැනීමට අත්‍යවශ්‍ය දෙයක් විදිහට අපි සලකනවා. පිළිසිඳ ගැනීමට පෙරත් පිළිසිඳ ගැනීමෙන් පසුවත් අනිවාර්යයෙන්ම ඒ කාන්තාව හොඳ මානසික මට්ටමකින් ඉන්න ඕනේ. ඒකට ගොඩක් වෙලාවට අපිට ඇත්තටම වටපිටාවෙන් නෙමෙයිනේ අපිට මූලිකවම මේකට දායක වෙන්නේ අපේ පවුලේ අය. ඒගොල්ලොන්ගෙන් ලොකු සහයෝගයක් මේ සඳහා ඒ කාන්තාවට අවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි මේ දරුවෙකු ලැබීමේ මේ ප්‍රශ්නයේදී මුලින්ම පරීක්ෂණ වලට භාජනය වෙන්නේ කාන්තාව. එතකොට මේ ස්වාමි පුරුෂයාටත් මේක සමානව යන්න ඕනේ නේද? කොහොමද මේ ගැන පැහැදිලි කළොත් ඔබතුමී? ඔව් මෙහෙමයි. දරුවෙකු මුලින්ම පිළිසිඳ ගැනීම කියන එකේම තියෙනවනේ ඒක සම්පූර්ණයෙන්ම මේක පැටවෙන්නේ කාන්තාවට කියලා. හැබැයි පිළිසිඳ ගැනීම කරන්නේ කාන්තාවකගේ තමයි. හැබැයි ඒකට 150ක මම අර කලින් කිව්වා වගේ 150ක ප්‍රතිශතයක් පිරිමියාගේ දායකත්වය අවශ්‍ය වෙනවා අපිට. ඉතින් ඒක නිසා අපි මුලින්ම ඔයා කිව්වා වගේ අපි ගැහණු කෙනාව තමයි අපි ඉස්සෙල්ලාම පරීක්ෂණ වලට භාජනය කරන්නේ. ඒත් එක්කම සාමාන්‍යයෙන් දැන් තියෙන අපේ තාක්ෂණය අනුව අපි දෙන්නවම එකට තමයි ගෙන්නන්නේ.
දෙන්නවම එකට තමයි අපි පරීක්ෂණ වලට භාජනය කරන්නේ. එතනින් පසුව තමයි අපිට හරියට නිගමනයකට එන්න පුළුවන් මේ දෙදෙනාගෙන් කොයි කෙනාගේද වැඩිපුර අපි කියන්නේ 100% කියලා වැඩිපුර කාගේද මෙතන තියෙන මොකක් හරි නෙගටිව් මොකක් හරි පොයින්ට් එක තියෙන්නේ කොතනද කියලා හොයාගන්න පුළුවන් වෙන්නේ අන්න ඒකෙන් පසුව. වෛද්‍යතුමිය මේ ලංකාවේ ගොඩක් පවුල්වල මාමණ්ඩිලා නැන්දම්මලා ඔය කියන නෑදෑයි අනිවාර්යයෙන්ම මේ කාන්තාවන්ටම තමයි වරද පටවන්නේ. එතකොට මේ අයගේ තියෙන මානසික සෞඛ්‍ය කොහොමද පෞල් ජීවිතයට බලපාන්නේ? ඔව්. ඒක ගොඩාක් දුරට මේ සමාජයේ කාන්තාවට එල්ල වෙන ප්‍රබල ඇත්තටම කියනවා නම් ඒක ලොකු අපහාසයක් වගේ දෙයක්. මම කාන්තාවක් විදිහට පෞද්ගලිකව අපේ ආයතනයට නවලෝක මෙඩිකෙයාර් හොස්පිටල් අපේ තියෙන ෆර්ටිලිටි IVF සෙන්ටර් එකට එන අයට මම පර්සනලි කතා කරනවා. ඒ වෙලාවේදී මට දැනගන්න ලැබෙනවා ගොඩක් වෙලාවට අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ අල්ලපු ගෙදර අය නෑදෑයෝ ගොඩක් අය කාන්තාවට ඇඟිල්ල දික් කරනවා. ඒ වෙලෙදී මම හැමදාම කියන දෙයක් තමයි පළවෙනියෙන් ඔයාගේ කුඩුම්බය ඔයාගේ පවුල රැකගෙන ඉන්න. අම්මා තාත්තා ඒගොල්ලන්ට ළමයි හම්බෙච්ච ඉඳනේ ඔය දෙන්න මෙතන ඉන්නේ. එතකොට පළවෙනියෙන් husband and wife විදිහට ඔය දෙන්නගේ පවුල රැකගෙන ඔය දෙන්නගේ කිසිම රහසක් සමහර වෙලාවට ඉවන් දෙමව්පියන්ට උනත් අවශ්‍ය වෙන්නේ නැහැ. ඕගොල්ලෝගේ දරු සිහිනේ සැබෑ කරගන්න. ඒ මානසික මට්ටම හරියට තියාගන්න නම් husband and wife කියන දෙන්නම එකම විදිහට ඒ දෙන්නට උදව් විය යුතුමයි. ඔබතුමිය ඔය විදිහට කියනකොට මට මේ වගේ ප්‍රශ්නකුත් අහන්න හිතුණා. ඇයට අනිවාර්යයෙන්ම ඇයගේ සපෝට් එකට ඉන්නේ හස්බන්ඩ්. එතකොට මේ හස්බන්ඩ්ගේ මොන වගේ කාර්යභාරයක්ද මේ වගේ මොහොතක තියෙන්නේ? අනිවාර්යයෙන්ම ඒක 100%ක් නෙමෙයි 200%ක්. හස්බන්ඩ් කියන කෙනා එයාගේ දකුණු අතින් එයා ගාවින් ඉන්න ඕන. අපි මෙහෙම හිතමු බැරි වෙලාවත් නෝනගේ නෙමෙයි ඔය ප්‍රශ්නේ තියෙන්නේ මහත්තයාගේ. එතකොට මොකද වෙන්නේ? එතකොට මහත්තයාට බයිනවද? නෑ. හැමදාම ගෑනු කෙනෙක් ගොඩාක් වෙලාවට මම හැමදාම කියන දෙයක් තමයි අපි ගෑනු අයගේ චුට්ටක් ඔව් සරපරුෂ වෙන්න පුළුවන්. පිරිමියන්ට වැඩිය සමහර වෙලාවට. හැබැයි අර වගේ අවස්ථාවකදී එතකොට පිරිමියට අපි බයින්නේ නැහැ. ඒ වගේම ඒ ගැහණියත් ඒ පිරිමියව තමුන්ගේ ස්වාම පුරුෂයව ආරක්ෂා කරගෙන ඒ කිසිම රහසක් කිසිම කෙනෙකුට පිට කෙනෙකුට දෙන්නේ නැතුව තමුන්ගේ පවුල මම ඉස්සෙල්ලා කිව්වා තමුන්ගේ කුඩුම්බිය හදාගන්න ඒ හැම දෙයක්ම තමුන්ගේ පවුල අතර විතරක් තියාගන්න ඕන. හොඳයි. වෛද්‍යතුමිය මේ මදසරු භාවය කියන දේ එතකොට මේක මේ වරදක් නෙවෙයි. මේක ඕනම කෙනෙක්ට ඇතිවිය හැකි සාමාන්‍ය සෞඛ්‍යමය තත්වයක්. එහෙම කියලා කොහොමද සමාජයේ මේක පිළිගන්න ඕනේ? ඔව්. මේක වරදකුත් නෙමෙයි රෝගී තත්වයකුත් නෙමෙයි. ඒක දැන් සමාජයේ ගොඩක් අය තේරුම් අරගෙන තියෙනවා කියන එක අපිට සාමාන්‍ය අපේ පේෂන්ස්ලාගේ අපිට දැනගන්න පුළුවන්. හැබැයි තවත් සුළු ප්‍රමාණයක් අපේ ලංකාවේ ගොඩක් සුළු ප්‍රමාණයක් හිතනවා මේක වරදක් කියලා. ඒ කියන්නේ කාන්තාවගේ පමණක් වරදක් විදිහට. හැබැයි ඒ දේවල් වලට කිසිම දෙයක් දැන් අදාළ වෙන්නේ නැහැ. මොකද තාක්ෂණය හරිම දියුණුයි. ඒක ඒ වගේම ඕගොල්ලන්ට ගොඩාක් දේවල් දැනගන්න පුළුවන් ක්‍රම තියෙනවා. ඒ දේවල් වලින් ඒක වරදක් නෙවෙයි කියන එක අපිට ඔප්පු කරලා ඔප්පු සාධක සහිතව ඔබගේ සිහිනේ සැබෑ කරගන්න පුළුවන්. ඇත්තටම වෛද්‍යතුමියනි මේ මදසරුභාවය කියන తත්වය සුව කරන්න පුළුවන්ද? සැපවින්ම පුළුවන්. ඒ සඳහා තමයි මම කිව්වේ මේක රෝගී තත්වයකුත් නෙමෙයි මේක මද සරුභාවය. මද කියන්නේ පොඩි ප්‍රමාණයක් කියන එක. ඒ සඳහා තමයි ඇත්තටම අපිට නවීන තාක්ෂණ ක්‍රම මගින් මීගමුව නවලෝක රෝහලේ ෆර්ටිලිටි IVF සෙන්ටර් එක මාර්ගයෙන් ඒ සිහිනේ සැබෑ කරගන්න පුළුවන් විදිහට අපේ අතිනවීන පහසුකම් සහිත අපේ අපි කියන්නේ ඒකට එම්බ්‍රියොලොජි ලැබ් කියලා. ඒ ලැබ් පහසුකම්, ඒ වගේම විශේෂඥවරුන්ගේ පහසුකම්, ඒ වගේම අපේ ප්‍රවීණ කාර්ය මණ්ඩලයක් අපි සතුව තියෙනවා. ඒ සඳහා ඔබට අවශ්‍ය සියලුම දේවල් IVF, IUI
කියන ක්‍රම සියලුම ක්‍රම මගින් ඔබගේ ඒ සිහිනය සැබෑ කරගන්න පුළුවන්. වෛද්‍යතුමියනි මේ මදසරු භාවය සඳහා එක එක හෝමෝන ප්‍රතිකාර කරන. එතකොට මේ හෝමෝන ප්‍රතිකාර කිරීම තුළින් ඇයගේ තියෙන මේ චිත්ත වේග නැත්නම් මේ ඉමෝෂන්ස් වලට යම්කිසි බලපෑමක් එකතු වෙන්න පුළුවන්. මේ පවුලේ කොහොමද ඇයට මේ අවස්ථාවේදී සහයෝගය දක්වන්න ඕනේ? ඔව්. එහෙම වෙන්න පුළුවන්. මොකද ඒක ඇත්තටම මේ ප්‍රතිකාර ලබන ගැහණු කෙනෙක්ම නෙමෙයි. උදාහරණයක් විදිහට ඔයාට මට අපි හැමෝටම මාසේ සුද්ධ වීම කියන එකක් ඇති වෙනවානේ. ඒ කාලවලදී අපි කියන්නේ මූඩ් ඩිසෝඩ් කියලා ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. එතකොට අපි මේ වෙනුවට වෙනමම පිටතින් අපි හෝමෝන්ස් ලබා දෙනවා කියන එකෙනුත් ඒ වගේම දෙයක් වෙන්න පුළුවන්. අනේ ඒක නිසා තමයි මම කිව්වේ තමුන්ගේ හස්බන්ඩ් පවුලේ අය ඒ හැමෝම එයා වෙනුවෙන් සිට ගැනීමක් එයා වෙනුවෙන් එයාගේ දකුණු අතේ ඉඳගෙන එයාට උදව් වෙන්න පුළුවන්. එයාව දිරිගැන්වීමක් කරන්න පුළුවන් නම් අන්න ඒක තමයි කරන්න පුළුවන් හොඳම දේ. එතකොට තමයි ඒ අර අපි කියන ඉමෝෂන්ස් ඒවට එයාට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් වෙන්නේ. අවසාන වශයෙන් වෛද්‍යතුමිය අපිට කොයි විදිහේ පණිවිඩයක්ද මේ මදසරු භාවය පිළිබඳව සමාජයට දෙන්න පුළුවන්? සමාජයට දෙන්න පුළුවන් ලොකුම පණිවිඩය තමයි මේ මදසරු භාවය කියන එක රෝගී තත්වයක්වත් බිය යුතු කාරණයක්වත් නෙවෙයි. මේ සඳහා නවීන තාක්ෂණය මගින් ඔබගේ ඒ සිහිනේ සැබෑ කරගන්න පුළුවන්. එකම දේ ප්‍රමාද වෙන්න එපා. ඔබගේ වයස දවසින් දවස ගෙවී යන නිසා මට කියන්න තියෙන හොඳම දේ තමයි ඔයාලා පුළුවන් හැකි ඉක්මනින් ඔයාට ඒ දේ දරු සිහිනේ සැබෑ කරගන්න ඕනයි කියලා හිතනවනම් මට අවුරුදු 30යි මට තව චුට්ට කාලයක් ඉන්න පුළුවන් එහෙම කියලා හිතන්න ඇතුව ඔබගේ ඒ දරු සිහිනේ සැබෑ කරගන්න අවශ්‍ය දේ හැකි ඉක්මනින් හරි තැනක් හොයාගෙන හරි විදිහට යොමු වෙන්න එදාට ඔබගේ සිහිනේ සැබෑ කරගන්න පුළුවන්. ඉතින් අද දවසේදී බොහෝමයක් වටිනා කියන කරුණ කාරණාවන් අපත් සමග බෙදා හදා ගන්නට ඔබතුමිය පැමිණියා. ඉතින් බොහෝමත්ම ස්තුතියි මේ විදිහේ වටිනා කියන වෛද්‍ය ක්‍රමවේදයන් සහ ඔබේ හිතේ තිබුණු ගැටලු වලට නිවැරදි ක්‍රමයන් මොනවාද ඒ ගැටලු වලට පිළිතුරු ලබා දෙන්න ඔබතුමිය මේ විදිහට අපිත් සමග කතා බහ යෙදුනාට ඒ වගේම සැබෑ නොවුණු දරු සිහිනයක් වෙනුවෙන් සමාජයක් ඉදිරියේ වරදකාරී වෙලා ඉන්න ඔබ නැත්නම් ඔබ දෙපළ ඒ වගේම ඇයගේ කතාව මෙසෙන්ජර් මාර්ගෙන් හෝ WhatsApp මාර්ගෙන් අපට කියන්න පුළුවන්. ඒ වගේම දරු සිහිනය සැබෑ කර ගැනීම සඳහා අවශ්‍ය කරන සාර්ථක ඒ වගේම නවීන ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මේ ගමුව නවලෝක රෝහලට පැමිණෙන්න කියලත් ඔබට ආදරෙන් ගෞරවයෙන් ආරාධනා කරනවා. ඉතින් මේ සඳහා විස්තර විමසන්න ඔබට WhatsApp මාර්ගයෙන් නම් 077යි 759යි 60.2 හරහා ඔබට අපව සම්බන්ධ කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ විතරක්ම නෙමෙයි මේ තිරේ දිස්වන වෙබ් අඩවිය ඔස්සේ ඔබට පුළුවන් සම්බන්ධ වෙලා තවත් තොරතුරු දැනගන්න. ඉතින් දැනුම බෙදෙන මේ වගේ තවත් කතා බහකින් අපි නැවතත් හමු වෙමු.